ඔයාගේ ඩොපමීන් ලෙවල් එක වැඩි කරන්න පුළුවන් ක්‍රම කීපයක් අද මං ගේනවා කිව්වා. ගොඩක් අය හිතනවා Tamanට සතුට දැනෙන ඕනම දෙයක් කිරීම තුළින් මේ ඩොපමීන් උත්තේජනය වෙනවා කියලා. ඒක වැරදි. ඔයාගේ සෞඛ්‍යයට අහිතකර දේවල් කිරීම මගින් මේ දේ කරන්න ඔයාට බැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් රෑ හැරීගෙන ගේම් එකක් හෝ ටීවී ෂෝ එකක් හෝ බැලුවාම කියලා මේ හෝමෝන් එක රිලීස් වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද? ඔයා කැමති පොතක් කියවන්න. ඔයා කැමති ව්‍යායාමයක් කරන්න පුළුවන්. නටන්න, ශරීරය වෙහෙස වෙන සෙල්ලම්, ක්‍රීඩා අන්න ඒ වගේ දේවල් කරන්න. ඇවිදින්න යන්න. ඔයාගේ ෆෝන් එක ටිකක් පැත්තකින් තියලා අනිකුත් ක්‍රියාකාරකම් වල ඔයාට නිරත වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තාම ගෙවතුවා ගාව ට්‍රැවල් කරන්න පුළුවන්, ජර්නල් එකක් ලියන්න පුළුවන්, පාට කරන්න පුළුවන්, ওই වගේ දේවල්. හැමදාම උදේට හෝ කලින් දවසේ රෑ පහුවදාට තියෙන දේවල් ලයිස්තුගත කරන්න. to do list එකක්. එකින් එක ඒ දේවල් අවසන් වෙනකොට ඔයාගේ මේ ලිස්ට් එක සම්පූර්ණ වෙනකොට ඒවා දැකලා ඔයාට දැනෙන සතුට නිසා මේ ඩොපමීන් ලෙවල් එක උත්තේජනය වෙන්න ඉහළ යනවා. ඒකට මේක ලොකු හේතුවක් වෙනවා. අවශ්‍ය තරම් ප්‍රෝටීන් එළවලු ලබා ගන්න. සමබර ආහාර වේලක් තමන්ගේ දවසට එකතු කරගන්න අමතක කරන්න එපා. උදාසන හිරු එළියට නිරාවරණය වෙන්න යන්න. භාවනාව මේකට ගොඩක් ලොකු පිටුවහලක්. ඔයාගේ ජීවිතේ හැම වැදගත් අවස්ථාවක්ම පුංචියට හෝ තනියම සමරන්න. හිතට සතුට දෙන දේවල් ගැන විෂුවලයිස් කරන්න පුළුවන්. ඒ මොකක්ද? ඔයා හිතන්න ඔයා ආසම යන රට ස්විට්සර්ලන්ඩ් කියලා. ඉතින් පුංචි වෙලාවකට මනසින් මෙන්න මේ ස්විට්සර්ලන්ඩ්ට ගිහින් එන්න. ඒ සතුට විඳින්න. ඔයාට ලැබෙන නිවාඩුව පරිසරයත් එක්ක ගත කරන්න. පැණි රස කෑම චුට්ටක් අඩු කරාට කමක් නෑ. ඒකව වෙන්න ඕනේ. හැබැයි මේ ඩාර්ක් චොකලට් නම් මේ ඩොපමීන් ගේ හොඳ යාළුවෙක්.